හැමෝටම සුබ දවසක් වෙන එකට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න මේ තියෙන අපේ අලුත් YouTube channel එක. ඉතින් අපේ පරණ YouTube channel එක YouTube එක විසින්ම remove කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න අපි අලුත් YouTube channel එක පටන් ගත්තා. ඉතින් දන්න කට්ටිය දන්නවා අපි කලින් ශාන් ටෙක්නිකල් YouTube channel එක තමයි YouTube එකෙන් remove කරලා තියෙන්නේ. ඉතින් ඒක subscribers ලා 2000ක් වගේ හිටියා. ඇත්තටම මට subscribers ලා 2000ක් ගහන්න අවුරුදු 2ක් ගත වුණා. ඉතින් ඒ කාලේ මම ගොඩක් මහන්සි වුණා videos upload කරලා YouTube එකට කොහොම හරි subscribers ලා ටික හදාගන්න. ඉතින් කොහොම හරි අන්තිමට YouTube channel එක remove වෙලා තියෙනවා. කොහොම හරි ආ YouTube channel එක හදනවද නැත්ද කියලා කල්පනා කරගෙන ඉඳලා ඔන්න අන්තිමට channel එකක් මම create කරා. ඉතින් අපි අලුත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම අපේ කලින් channel එකේ හිටපු කට්ටියක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ කට්ටිය channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ channel එකෙමුත් ඔයාලට හොඳ content ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් request කරනවා. ඒ වගේම video like එකකුත් දාලා video එකට එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම යාළුවෝ ඉන්නවා නම් යාළුවන්ටත් මේ video එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද අපි හදන්නේ iPhone XE2 කියන මෙන්න මේ mobile එක review කරන්න. ඉතින් මේක 2020 release වුණ පරණ phone එකක්. ඉතින් මෙන්න මේ mobile එක තමයි අද මම review කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කාට හරි කියන්න පුළුවන් මේ වගේ පරණ phone එක මොකද review කරන්න කියලා. ඉතින් මේක review කරන්න ගොඩක් හේතුවක් තියෙනවා. මොකද මේ mobile එක තාමත් කට්ටිය මාර්ම විදියට මිලදී ගන්නවා. ඉතින් මෙන්න මේක මිලදී ගන්න ඇයි මෙච්චර කට්ටිය පෙළඹෙන්නේ? මෙන්න මේක ගැන තමයි අදම වීඩියෝ එක කතා කරන්න යන්නේ. ඒ වගේ මේ phone එකේ තියෙන features මොනවද? හැම දෙයක්ම ඔයාලට එක A to Z කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වීඩියෝත් එක්ක අනිවාර්යෙන් රැඳිලා ඉන්න. ඒ වගේම තව පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයා XE2 mobile එකක් ගන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම ඔයා දැනටමත් XE2 එකක් පාවිච්චි කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්නත් කියලා මම රික්වෙස්ට් කරනවා. ඒකලා ඔයාලගේ එක්ස්පීරියන්ස්, ඒ කියන්නේ ඔයාලා පාවිච්චි කරනකොට ලැබිච්ච එක්ස්පීරියන්ස් පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න යන්න අමතක කරන්න එපා. මොකද XE2 එකක් ගන්න ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි ඔයාලා දාන චූටි කමෙන්ට් එක උනත්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මට කීවිච්ච නැති අඩු පහඩු හරි නැත්නම් මේකේ තියෙන හොඳ දේවල් හරි මොනවා හරි තියෙන්න පුළුවන් නේ. ඒවා පහලින් කමෙන්ට් කරන්න යන්න. ඉතින් මුලින්ම කියන්නම් මම මේ ෆෝන් එක ඇත්තටම දවස් 3ක් වගේ තමයි යූස් කරේ. ඉතින් මේ යූස් කරලා මට ලැබිච්ච එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සාමාන්‍ය මේ ෆෝන් එකක් මීට වැඩි කාලයක් පාවිච්චි කරපු කෙනෙක්ට මට වඩා ගොඩක් මේකේ එක්ස්පීරියන්ස් ඇති. ඉතින් ඒ කට්ටියක් ඉන්නවනම් පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි තවත් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් හැම දෙයක්ම මේ මොබයිල් එක ගැන කතා කරමු. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු මේ මොබයිල් එකේ ඩිසයින් එක. ඩිසයින් එක ගැන කතා කරොත් මේක ඇත්තටම ලොකු දෙයක් නෑ මේක ඩිසයින් එක ගැන කතා කරන්න. ඔයාලා දන්නවා iPhone 8 එකේ ඩිසයින් එකම තමයි මේකෙත් තියෙන්නේ. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් බෑක් එකේ ග්ලාස් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒ වගේම මේකේ ෆ්‍රේම් එක ඇලුමිනියම් ෆ්‍රේම් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒ වගේම ඔයාලට මේ පැත්තේ බලා ගන්න පුළුවන් power off button එක සහ power on button එක. ඒ වගේම මෙතන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් SIM tray එක. ඉතින් මේ පැත්තට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් උඩම හැම iPhone එකකම තියෙන silent button එක. ඒ වගේම volume up down button එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පහළ ඉතින් කියන්න දෙයක් නැහැ. charge pin එක තියෙනවා. ඒ වගේම speaker ටික තියෙනවා. මෙන්න මේ දේවල් ටික තමයි ඔයාලට මේකේ සාමාන්‍ය පිටින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම display එක පැත්තට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් iPhone වල තියෙන වගේ මෙතන මේ home button එක තියෙනවා. ඇත්තටම මෙන්න මේකට ආස කට්ටියක් තියෙනවා ගොඩක් මෙන්න මේ phone එක මෙලිදී ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර කලින් iPhone එකක් ගන්නකොට feel වෙන එක ගන්න තාමත් මෙන්න මේ වගේ iPhone පාවිච්චි කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඇත්තටම මේක අතට මාරු හුරුබු හිට phone එකක්. ඒ නිසා තාමත් ඉන්නවා කට්ටිය මේ phone එක use කරන කට්ටිය. හරි එහෙනම් අපි මේ mobile එකේ display එක ගැන කතා කරමු. ඉතින් display එක ගැන කතා කරනකොට මේක ලොකු දෙයක් කතා කරන්න නැහැ. මොකද මේක display එකේ size එක නම් ඇත්තටම ගොඩක් චූටි. මේක display size එක 4.7 inch වගේ තමයි මේක display එක අපට බලා ගන්න හම්බෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් පොඩි display එක. සාමාන්‍යයෙන් game ගහන කෙනෙක්ට එහෙම නම් ඇත්තටම මේ display එක හරියන්නේ නැහැ. සාමාන්‍ය movies film බලන කෙනෙක්ට මේ display එක ඇත්තටම සාමාන්‍ය ගොඩක්ම මදි. ඉතින් අවුලක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ඔයාලට manage කරන් වැඩ ගන්න පුළුවන් නම් අවුලක් වෙන්නේ නැහැ. ඉතින් අපි කතා කරමු මේ phone එක ඔයාලට මිලදී ගන්න පුළුවන් storage මොනවද කියලා. ඉතින් ඔයාලට මේ phone එක මිලදී ගන්න පුළුවන් 64GB ඒ වගේම 128GB වලින් ඔයාලට මිලදී ගන්න පුළුවන් 256GB ඔයාලට මේ mobile එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මිලදී ගන්නකොට ඔයාලගේ prices වෙනස් වෙනවා. ඒ කියන්නේ phone එකේ මිල ගණන් වෙනස් වෙනවා. ඒ වගේම ඔයාලට මේ phone එකේ සාමාන්‍ය මේ series එක කියන්නේ SE2 එකක SE ඒ වගේ SE2 ඒ වගේම SE3 කියන mobile series එකම release වුණා මෙන්න මේ SE2 එකත් එක්ක. ඉතින් ඔයාලට මේ phone ඔක්කොගෙම ගන්න පුළුවන්. ඒ වගේම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ phone එකට 5G support කරන්නේ නැහැ. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍ය signal දැන් ඉන්න අලුත් පොඩි phone එකට පවා 5G support කරනවා. නමුත් මේ phone එකට 5G support කරන්නේ නැහැ Apple එක. ඉතින් ඒ වගේම SE3 එකට SE3 mobile එකට නම් 5G support කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ මේ mobile එකේ chipset එක ගැන කතා කරොත් මේකේ A13 bionic chipset එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලා දන්නවා 11 එකට iPhone 11 එකටත් මෙන්න මේ chipset එකම තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ chipset එක තියෙනවා කියන්නේ superior වැඩක් වලට phone එකෙන් කරගන්න පුළුවන්. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් Apple ලගේ සාමාන්‍ය 6s එකේ වුණත් එන chipset එකත් මාරම smooth. ඒ කියන්නේ සාමාන්‍ය lag එකක් නැතුව වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා market එකේ තියෙන සමහර Android phone සාමාන්‍ය ටික කාලයක් යනකොට lag වෙන. ඒ කියන්නේ අවුරුද්දක් දෙකක් විතර යනකොට phone එක lag වෙන්න පටන් ගන්නවා.
නමුත් ඔයාලා දැන් බලන්න සාමාන්‍යයෙන් iPhone 6 එකක් හරි මොකක් හරි අරගෙන පොඩ්ඩක් යූස් කරලා බලන්න ඒත් තාම ස්මූත් ගතිය තියෙනවා. සාමාන්‍ය ලැග් වෙන ගතිය ගොඩක්ම නැහැ මේ ලොකුට. ඉතින් ඔයාලා දන්නවා අවුරුදු කොච්චර පරණ අවුරුදු ගාණක් පරණ එකක් වුණත් ඔයාලට සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන් ඕන දැන්. ඒකට ඩවුන්ලෝඩ් කරගන්න ප්‍රශ්න තියෙනවා. සාමාන්‍යයෙන් app gallery එකෙන් අර version පරණ ඒවට app දෙන්නේ නැහැ. සාමාන්‍ය YouTube එහෙම ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ. අන්න එහෙම සිද්ධියක් තියෙනවා. නමුත් මේ iPhone SE 2 කියන එකේ ඔයාලා දන්නවා Apple ලගේ latestම update iOS 26 update එකක් මෙන්න මේකට වැඩ කරනවා. ඉතින් මෙන්න මේ SE 2 mobile එකට ඔය app download කරන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේකේ iOS 26 තමයි මේක run වෙන්නේ. ඉතින් iOS 26 update එක මොකක්ද කියලා දන්නවනේ. Apple ලා ගාපු latestම update එක තමයි iOS 26 කියන update එක. ඉතින් මෙන්න මේ mobile එකටත් මම iOS 26 update කරලා තියෙන්නේ. ඉතින් මම මේක දවස් දෙකක් විතර ඇති update කරලා. නමුත් ඒක කිසිම ප්‍රශ්න නැහැ. lag එකක් එහෙම වෙන්නේ නැහැ. සුපිරියටම වැඩ කරනවා. කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා ළඟ SE2 mobile එකක් තියෙනවා. ඔයාලට පුළුවන් iOS 26 එක update කරන්න. කිසිම ප්‍රශ්න නැතුව ඔයාලට smooth විදියට වැඩ කරගන්න පුළුවන්. මාරම විදියට. ඉතින් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේක අවුලකට තියෙන්නේ display size එක තමයි. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය මේක display size එක ගැන හිතනවා. ඉතින් display size එක තුන මාරම වදි. ඉතින් ඇත්තටම මට use කරනකොට තාපෝ ගැටලුවක් තමයි මේක display size එක නම් ගොඩක්ම පොඩි. ඉතින් ඒ නිසා මේක display size එක පැත්තෙන් ගත්තොත් නම් ඇත්තටම බිඳුවයි කියවත් කමක් නැහැ. හරි එහෙනම් මේක අපි බැටරි ගැන කතා කරමු. මේක ඇත්තටම බැටරි එක තියෙන milliampere 1821ක බැටරි එකක්. ඉතින් ඒක බැටරි එක නම් ගොඩක්ම වදි. සාමාන්‍යයෙන් අර ෆෝන් දෙකක් විතර පාවිච්චි කරන කෙනෙක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක සාමාන්‍ය මැනේජ් කරන් වැඩ කරගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක ෆොටෝස් ගහන්න, වීඩියෝස් කරන්න එහෙම පාවිච්චි කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට සාමාන්‍ය බැටරි ලයිෆ් එක මැනේජ් කරගන්න පුළුවන්. මොකද අනිත් ෆෝන් එකේ වැඩ ටික කරන ගමන් මේකෙන් ඒ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා මේ ෆෝන් එක කියන්නේ යූස් කරන්න ගන්නවා නම් ඩේලි යූස් කරන්න ගන්නවා නම් ඇත්තට මේක ඇත්තට බැටරි හෙල්ප් එක ගොඩක්ම මදි. අන්න ඒක පොඩි ප්‍රශ්නයක්. ඉතින් අවුලක් නැහැ. මේ වගේ ප්‍රයිස් එකකට මේ වගේ ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන් කියන්නේ ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් මේකේ කැමරා ක්වොලිටි එක ගැන කතා කරොත් කැමරා ක්වොලිටි එක සුපිරි. මම ඔයාලට වීඩියෝ ටෙස්ට් එකකුත් දාන්නම්. ඉතින් ඔයාලට හිතන්න පුළුවන් මේකේ කැමරා ටෙස්ට් එක කොයි වගේද කියලා. ඉතින් අපේ SE2 mobile එකත් අරගෙන මම පොඩ්ඩක් එළියට ආවා. මෙන්න මේකේ කැමරා ටෙස්ට් එකක් පොඩියට කරලා බලන්න. ලොකුවට කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොඩියට කැමරා ටෙස්ට් එකක් අපි කරලා බලමු. ඉතින් වැඩි හිතන්න එපා. මම මේ වීඩියෝ කරන්නේත් අනිත් ෆෝන් එකෙන් මගේ. හරි එහෙනම් අපි බලමු මේ SE2 mobile එකේ කැමරා ටෙස්ට් එකක්. මේ විදිහට මම කැමරාව මෙතනින් ඕපන් කරගන්නම්. කැමරා එක ඕපන් කරාම ඔයාලට මෙන්න මේ වගේ තමයි කැම් එකෙන් බලාගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මේ තියෙන අපේ ෆොටෝ ඒ වගේ මෙතනින් ඔයාලට බලන්න පුළුවන් විවිධ දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දාලා විවිධ දාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මෙතනින් මෙහෙම විවිධ දාගන්නම්. ඉතින් හරි. විවිධ දැම්මම ඔයාලට මේ විදිහට තමයි බලාගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් කැමරාවත් ලොකුවටම අවුලක් නැහැ. නෝමල් එකෙන් අපිට සාමාන්‍ය ෆොටෝ එකක් ගහගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ බජට් රේන්ජ් එකේ ෆෝන් එකකින් ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් ඒ වගේම මේකේ වීඩියෝස් අපි බලමු. මෙන්න මේ විදිහට පොඩි වීඩියෝ ක්ලිප් එකක් මම දාන්නම්. මේ වීඩියෝ ක්ලිප් එක මම දානවා අපේ WhatsApp group එකට. ඔයාලට ඒකටත් join වෙන්න පුළුවන්. ඒවත් බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් description එකේ WhatsApp group එකේ link එක තියෙනවා. අනිවාර්යෙන් WhatsApp එකට සහ Telegram එකට join වෙන්න කියලා request කරනවා. ඉතින් මේ තියෙන්නේ අපි ෆෝන් එකෙන් ගහපු වීඩියෝස් ටික. ඉතින් ෆොටෝ ටිකකුත් අපි ගහමු normal මේ හරියෙන්න. සාමාන්‍ය මට ගහන්න වෙන ෆොටෝ එකක් නැහැ මේ හරිය. ඉතින් මේ තමයි තියෙන ෆොටෝස් ටික. ඉතින් මම මේ විදිහට normal ගහනවා ෆොටෝ ටික. ඇත්තටම පොඩ්ඩක් මේක වීඩියෝ කරන්න අමාරුයි. මම තමයි මේ ෆෝන් දෙකෙන්ම දැන් වීඩියෝස් ටෙස්ට් කරන්නේ සහ එතකොට අනිත් ෆෝන් එකෙන් අල්ලන් තමයි මම මේ විදිහට වීඩියෝ කරන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කැමරා ටෙස්ට් එක ගැන කිව්වොත් ඔච්චරයි තමයි කියන්න තියෙන්නේ. ඉතින් 2020 අප්‍රේල් මාසයේ ආපු ෆෝන් එක මෙච්චරම කට්ටිය මිලදී ගන්න හේතු ටික තමයි ඔන්න ඔය හේතු ටික. සාමාන්‍යයෙන් ඇත්තටම මේ ෆෝන් එක සාමාන්‍ය YouTube channel එකක් කරන කෙනෙක්ට, සාමාන්‍ය වීඩියෝස් මොකක්hari social media upload කරන කෙනෙක්ට ඇත්තටම මේ ෆෝන් එක ගොඩක් ප්‍රමාණවත් කියන්නේ සාමාන්‍යයෙන් ඇහෙන්න quality එකට අපිට වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා අපේ කලින් ශාන් ටෙක්නිකල් YouTube channel එකත් මම කරේ 7+ එකකින් තමයි වීඩියෝස් කරේ. ඉතින් මම recommend කරන්නේ ඔයාලට සාමාන්‍යයෙන් අඩු බජට් එකකට ෆෝන් එකක් බලනවා නම් මේක අවුලක් නැහැ, යූස් කරන්න පුළුවන්. ඉතින් කාට හරි කියන්න පුළුවන් මේ ෆෝන් එකට දැන් අප්ඩේට් එන්නේ නැහැ කියලා. ඉතින් ඔව් මේකට අප්ඩේට් එන්නේ නැහැ තමයි. ඒ නමුත් ඔයාලා දන්නවා 7+ එක 7+, 8+ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ඒවට අප්ඩේට් එන්නේ නැහැ දැන්. නමුත් මේ ෆෝන් පාවිච්චි කරන්න නැතුව ඉන්නවද කට්ටිය නැහැ. ඒවා තාම පාවිච්චි කරනවා. සමහර සීමිත ඇප්ලිකේෂන් කොටසක් තමයි මේකට වැඩ කරන්නේ නැත්තේ. ඉතින් මේ වැඩ කරන්නේ නැති ඇප්ලිකේෂන් නම් කොහොමද වැඩ කරව ගන්න විදියක් නැහැනේ. අන්න ඒ ගැටලුව තමයි තියෙන්නේ මෙන්න මේ අප්ඩේට් එන්නේ නැති කේස් එකට. ඉතින් පොඩි අර සිකියුරිටි ගැටලුවකුත් තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
නමුත් මෙන්න මේ ෆෝන් එකට එහෙම ප්‍රශ්නයක් නැහැ. දැනට අවිලා තියෙන ලේටස්ට්ම අප්ඩේට් එක අවිලා තියෙන 26. ඉතින් මේ අප්ඩේට් එක තියෙනවා කියන්නේ දැනට තියෙන, ඒ කියන්නේ ඇප් ගැලරි එකේ තියෙන ඕනම ඇප්ලිකේෂන් එකක් මේකට ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යෙන් තව අවුරුදු 3-4ක් මේක යූස් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මම නම් රෙකමන්ඩ් කරනවා මේ ෆෝන් එක උලක් නැහැ. නෝමල්, ඒ කියන්නේ ලෝ බජට් එකක් තියෙනවා නම් මේ ෆෝන් එක මෙලිදී ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අර බැටරි ලයිෆ් එකට අනිවාර්යෙන් පවර් බැංක් එකක් හරි යූස් කරන්න අමතක කරන්න එපා. අන්න ඒකත් ඒක ඔයාලට ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් මේ ෆෝන් එකට සාමාන්‍ය SE2 එකක් ඔයාලට මෙලිදී ගන්න පුළුවන් 50000 40000 අතර මේ මොබයිල් එක මෙලිදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තව ටිකක් බජට් එක වැඩි කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් 11 එකක් ගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් 11 එකේ වාසියක් තියෙන්නේ ඩිස්ප්ලේ එකත් ලොකුයි, ඒ වගේම ඩිවයිස් එකත් ටිකක් අලුත්. අන්න ඒ නිසා ඔයාලට එහෙම වාසියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට තව පොඩි ගාණක් දාලා 11 එකටම යන්න පුළුවන් නම් තවත් ටිකක් ඉස්සරහ එකට. ඉතින් ඒක ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම නම් කියන්නේ ඔයාලට සාමාන්‍ය ලෝ බජට් එකක් තියෙනවා නම් මේ මොබයිල් එක ඇත්තටම ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් තව ටිකක් දාලා අර වගේ ෆෝන් එකක් ගන්න තියෙනවා නම් ඇත්තටම මේකත් හොඳයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ ගැන මොනවද හිතෙන්නේ? ඇත්තටම මට මේකේ කියන්න අමතක වෙච්ච ඒවා සහ මම කියපු මොන හරි වැරදි තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ එක අදට ඉවරයි. වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ වගේ මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉදිරියට අපි හම්බ වෙමු. ඉතින් ආයෙත් මම කියනවා channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා චුටි support එකක් දෙන්න කියලා. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අදට වීඩියෝ එක සමග ගන්න හැමෝටම සුබ දවසක්.